හලෙලූයා. සද්දේ කියමුද බලන්න. හලෙලූයා. හලෙලූයා. කාන්තාවන් විතරක් කියමුද බලන්න. 1 2 3යි. හලෙලූයා. හවුද? එන්නේනිකෝ. right පුරුෂයා. හලෙලූයා. හලෙලූයා. කවුද? 1 2 3යි. හලෙලූයා. මම කිව්වා ගෙදර සද්ද වෙන නිසා මේ හරි සද්ද දායි කියලා. ඒත් එන්නාස්ක ප්‍රසංසා වේවා. ඉතින් අපි අද දවසේ උන්වහන්සේගේ වචනේ බලමු. අපි එල්ලගමු යෝවෙල් පොතට දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. ඔබ දන්නා පදයක් අපි කියන්න යනවා. එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද निराहारව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙල්ලා යයි ස්වාමින් වහන්සේ කියනසේක. right hallelujah hallelujah අපි කියමුද ඔක්කොමලා බයිබලේ පෙළ ගත්ත අය එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද निराहारව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙල්ලා යයි ස්වාමින් වහන්සේ කියනසේක. right දැන් අපි මේක මේ පරිච්ඡේදය ගැන කතා කරොත් එහෙම යෝවෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මේකේ පළවෙනි පදයේ ඉඳලා අපි බැලුවොත් 11 වෙනි පදයේ දක්වා ඒකේ පැහැදිලිව සඳහන් කරනවා ලොකු විනාශයක් ගැන නැත්නම් මේ ලොකු වසංගතයක් ගැන නැත්නම් අපි කියමු ලොකු විපතක් ගැන කතා කරනවා. ඒකයි යෝවෙල් දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා 11 වෙනි පදයේ දක්වා ඒක කියනවා ඒක පැහැදිලි කරලා ස්වාමීන් වහන්සේ පෙන්නලා ඊළඟට යෝවෙල් කියනවා ඒකෙන් ගැලවෙන්න නම් නුඹලා පසුතැවෙන්න ඕන. දැන් අපි ඒක ගැන නෙමෙයි කතා කරන්නේ නැහැ පසුතැවීම ගැන. ඊළඟට පසුතැවීම ඉවර වුණාම එතන ඉඳලා අපි පසුතැවිලා හැරෙනකොට ආශිර්වාදයක් ගැන යෝවෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ ඊළඟ කොටසේ පැහැදිලිව සඳහන් වෙනවා. ඔබ ගෙදර ගිහලා ඒ කොටස් දෙක කියවලා බලන්න. right. දැන් අපි බලන්න යන්නේ අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ අපිට අද දවස කතා කරොත් දැන්වත් නුඹලාගේ මුළු සිතින් ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ සෙනඟට ඕන්ට දෙවියන් වහන්සේ කතා කරා හැරිලා නැහැ. ඒක කියන්නේ දැන්වත් අපි කියන්නේ ළමයින්ට වයින්නේ දැන්වත් කී කරුවම්බ අපි කියන්නේ තේම කියලා දෙනෝ නේ දැන්වත් ඇටි ඕක වැඩේ නවත්තන්න එහෙම කියනෝනේ දැන්වත් ඒ දෙවියන් වහන්සේ මේ සෙනඟට කියනවා දැන්වත් මුළු සිතින් निराहारව ඉඳීමෙන් ඇඬීමෙන් සහ වැළපීමෙන් මා වෙත හැරියෙන් හලෙලූයා හලෙලූයා කොහොමද එන්න කියන්නේ ඇඬීමෙන් සහ වැළපීමෙන් ඒ කියන්නේ අපි කරපු පව් ගැන අපි පසුතැවෙන්න ඕන මතක තියාගන්න පසුතැවීමක් නැතුව ඉස්සරහට යන්න බෑ ඒ කියන්නේ සැබෑ පසුතැවීමක් අපේ ජීවිතේ අවශ්‍යයි අපි රූප වලට නමස්කාර කරලා තියෙන මිනිස්සු අපි ඒකට පසුතැවුන්නේ නැත්තම් ඒ බැඳීම අපේ ජීවිතේ දිවෙනවා ඒ නිසා අපි කරපු ඒ නමස්කාර ගැන අපි මොනවද කරේ අපි ඒ නමස්කාරය කරා එක රූප වලට අපි ඒව ගැන පසුතැවෙන්න ඕන ඒව ගැන පසුතැවෙන්නේ නැත්තම් ඒ බැඳුම් අපේ ජීවිතේ තිබෙනවා ඒවා අපි කඩන්නේ කොහොමද පසුතැවීම තුල අපි පසුතැවෙනකොට දෙවියන් වහන්සේ කියනවා ස්වාමීනි මම මෙහෙම කරා මම පව්කාරේ මාව එක නිදහස් කරන්න මට කමා කරන්න ඔබ දන්නේ නිසා තමයි මම එහෙම කරේ අපි ඒ ගැන කියන අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න ඕන අපි දන්නේ නිසා එහෙම කරා කියලා අපි සද්ද නොකර ඉන්න බෑ ස්වාමීන් වහන්සේ තුල අපි පසුතැවෙන්න ඕන ඒ කරපු අපි කොච්චර අපි වචන වලින් දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරලා නැතිද අපි ඒ ගැන පසුතැවෙනවද අපි නිසා කී දෙනෙක් පැටලලා ගිහින් නැතිද කී දෙනෙක් අසමාදාන වෙලා නැතිද අපි කවදා හරි කියනවා ස්වාමීනි මගේ වචන නිසා මිනිස්සු දුක් වුණා මිනිස්සු අසමාදානකම් වුණා අපි එහෙම කියලා පසුතැවෙනවද මං කියන්නේ ඔබ එහෙම කළා නෑ කරන්න ඉන්නවනම් මං කියන්නේ දැන් මම පසුතැවෙමු අපි පසුතැවෙන්න ඕන හලෙලූයා හලෙලූයා ඒකයි කියන්නේ ස්වාමින් වහන්සේ අපි පසුතැවුනොත් තමයි ස්වාමින් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් පසුතැවිලා ඒ තුල ඉන්න නෙමෙයි එකෙන් හැරිලා උන්වහන්සේ වෙත ලං වෙන්න ඕන අපි හලෙලූයා නැවත අපි මේ පදේ කියමු ඉක්මනට එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද निराहारව සිටීමෙන්ද ඇඬීමෙන්ද
වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙල්ලා යයි ස්වාමින් වහන්සේ කියනසේක. එසේය නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගෙන නුඹලාගේ දේව ස්වාමින් වහන්සේ වෙතට හැරියල්ලා. ආමේන්. හලෙලූයා. මේ යෝවෙල් කියනවා වස්ත්‍ර නෙමෙයි ඉරා ගන්න ඕන. සිත. දැන් අපේ කැමැත්ත අපි අතාරිනකොට අපේ සිත ඉරෙනවා. රිදෙනවා. ඒක තමයි කියන්නේ ඒකේ ඉරාගෙන මාවෙත හැදීෙන්න. දැන් අපිට පුළුවන් ඔබ ආසම කරන දේ ඔබ කැමතිම දේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අතාරින්න පුළුවන්. දෙවියන් වහන්සේ කිව්වේ නෑ නෝනව අතාරින්න, මහත්යව අතාරින්න, ළමයිව අතාරින්න කිව්වේ නෑ. මං කියන අනිත් දේවල්. ඔබ කැමැත්තෙන් ඉන්නේ මහත්යව අතාරින්න. ඔබ කැමැත්තෙන් ඉන්නේ නෝනව අතාරින්න. ඒක නෙමෙයි කියන්නේ. ඉරිමේ හොඳට ඉනා වෙනවා. right. ලොකු දුකක් එක්ක. right. hallelujah. දැන් මොනවද කියන්නේ? ඔබ කැමතිම දේ ඔබට අතාරින්න පුළුවන් ද යේසුස් වහන්සේ නිසා? පුළුවන් වෙන්න ඕන. hallelujah. පුළුවන් වෙන්න ඕන. දැන් මෙතන පැහැදිලිව කියන්නේ. ඒ කියන්නේ අපි දේව කැමැත්ත කරන්නේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනකොට උන්වහන්සේ තුල අපි සැබෑ පසුතැවීමකට එනකොට අපේ සිත ඉරෙන්න යනවා. ඒක කියන්නේ රෙදි නෙමෙයි ඉරා ගන්න කියන්නේ. ඉරා ගන්න කියන්නේ සිත. හලෙලූයා. සිත ඉරාගෙන උන්වහන්සේ වෙත හැරුණොත් බොහෝ රෝග අපේ ජීවිතේ සුව වෙන්න පුළුවන්. ආමේන්. පුළුවන් නෙමෙයි සුව වෙනවා. හලෙලූයා. අපි සිත ඉරා ගන්න නැති නිසා තාම අපි අමාරු කම් වලින් ගමන් කරන්නේ. නිසා අපි උත්සාහ කරමු සැබෑ පසුතැවීමකට අද දවසේ අපි ගමන් කරන්න. හලෙලූයා. දැන් පැහැදිලිව කියනවා. උන්වහන්සේ කියනවා දැන් නිරාහාරව ඉන්න කියන්නේ දැන් අපි මාංශයෙන් වැඩ කරනකොට අපේ පව් අතාරින්න අමාරුයි. දැන් අපි හොඳට කාලා ඇඳලා හොඳට ඉන්නකොට එතකොට මාංශය තමයි ශක්තිමත් වෙලා තිබෙන්නේ. එතකොට ආත්මය දුර්වල වෙනවා. ඇයි ඒ? දැන් මාංශය ශක්තිමත් වුණාම හැම වෙලාවෙම මාංශයට අවශ්‍ය දේ තමයි මාංශය ඉල්ලන්නේ. මාංශය ඉල්ලන්නේ මාංශයට අවශ්‍ය දේ කරන දේ. දැන් ආත්මය ඉල්ලුවට සැබෑ ආත්මය හොයන්නේ දෙවියන් වහන්සේ වනේ. ඒවලට දෙවියන් වහන්සේ හොයන්න බෑ. හොඳට කෑවාම හොඳට කාලා තෘප්තියට බැමුණාම අපි දෙවියෝ හොයන්නේ නැහැ නේ. එක්ක නිදාගන්නේ නේ. right. ඒක පැහැදිලිව යෝවෙල් අනාගත වක්‍රතුමා කියන්නේ මේ නිරාහාරව ඉඳීමේ. ඒ කියන්නේ අතාරින්න බැරි පව, අතාරින්න බැරි දේවල් නිරාහාරව ඉඳීමේ. ඒ කියන්නේ මාංශය යටපත් කරලා ආත්මය නැගිට්ටෙව්වොත් එයා පාපෙන් අපට ගැලවෙන්න පුළුවන්. ඒ අත්දැකීමෙන් ගැලවෙන්න පුළුවන්. ඒ අපරාධ වලින් ගැලවෙන්න පුළුවන්. ඒක කියන්නේ යෝවෙල් නිරාහාරව ඉඳීමේ. නිරාහාරව ඉඳලා අඩලා පසුතැවෙනකොට දෙවියන් වහන්සේ උදව් කරන්න යනවා. දැන් අපි මාංශය පෝෂණය කළා මාංශය ශක්තිමත් වුණාම අපිට අඬන්න අමාරුයි. ඇයි අපි සැබෑ පසුතැවකට එන්නේ නැහැ. අපේ මාංශය ශක්තිමත් වුණාම ඇත්තටම අපි පෞකාරයක් හැටියට අපි පත්‍ත්‍යාප්ත වෙනවා අඩුයි. හේතුව අපි මාංශයේ ශක්තිමත් නිසා. ඒ නිසා මම ඔබට කියනවා යෝවෙල් කියන්නේ ඒකයි. දැන් නිරාහාරව ඉඳීමේ ඔබට අතාරින්න බැරි අබ්බැහිකමක් තිබෙනවනම් ඔබට අතාරින්න බැරි දෙයක් තියෙනවනම් ඔබට අතාරින්න බැරි දෙවියන් වහන්සේට විරුද්ධව ඔබගේ ජීවිතේ යම් දෙයක් තිබෙනවනම් ඔබට පුළුවන් නිරාහාරව ඉඳලා සැබෑ පසුතැවීමකට එන්න. නිරාහාරව ඉඳලා ඔබ ඒ වෙනුවෙන්ම නිරාහාර වෙන්න. දැන් අපි නිරාහාර වෙන්නේ අපි සල්ලි කීයක් හරි වාගන්න. එක්ක ළමයිගේ විභාගේ පාස් වෙන්න. එක්ක ඉඩමක් ගන්න. එක්ක මහත්තයාගේ දීවන වත්ත ගන්න. එක්ක නෝනාගේ මේ මිහිරි හඬ වෙනස් කරගන්න. අපි නිරාහාර වෙන්නේ. අපි ඇත්තටම නිරාහාර වෙනවද මම පව්කාරයෙක්. මේ පාපයෙන් මම ගැලවෙන්න ඕන. ඒ නිසා මම අද තීරණයක් ගන්නවා. නිරාහාරව ඉඳලා මම මේකේ අතාරිනවා. කවුරු හරි එහෙම ඉන්නවද? කවුරුද? නෑ. ඉතින් අපි ඇත්තටම නිරාහාරව හිටියොත් තමයි දෙවියන් වහන්සේගේ කරුණාව අපි ලබන්න යන්නේ. නිරාහාරව ඉඳලා අපි මේ පාපය අපට අත්හරින්න පුළුවන්. හලෙලූයා. හලෙලූයා. දැන්
යෝවෙල් කියන්නේ නිරාහාර විඳීමෙන් වැළපීමෙන් සහ ඇදීමෙන්. ඒ කියන්නේ කරපු පව් ගැන අපි කියනවා ස්වාමීන් වහන්සේට කියා දෙන්නේ ඒ ගැන අපි කනස්සක් වෙලා අපි අඬලා අපි කියනකොට දෙවිඳුන්ගේ කරුණාව අපිට ලැබෙන්නේ ස්වාමීනි ඔබ දැන මම පව් කරා මම මගේ ආශාව පස්සේ ගියා ඈ දාවිත් කොච්චර ඇඬුවද රෑ ඉඳලා උදෑසන වෙනකොට ඔහුගේ කොට්ටේ බත් වෙනා කඳුළු වලින් ඇයි ඔහු පසුතැවුණා ඔහු ඇඬුවා ඔහු කෑවේ නැහැ ඔහු නිරාහාරව ඔහු කරපු පාපය ගැන මොනවද කරේ ඔහු පසුතැවුණා කවුරු හරි තමන් කරපු පාපය ගැන ඔබ දැන් මම කියන්නේ ඔයගොල්ලෝ එහෙමයි කියලා දැන් අපි මම යම් පාපයක් කරා නම් ඒවලට කියන ස්වාමීන් වහන්සේ සෝරි ඈ මම වැරදුනා මට ආයිත් කරන්න එච්චර දාවිත් එහෙම නෙවෙයි සතියක්ම දවස් ගාණක්ම ඔහු ඇඬුවා ඔහු පසුතැවුණා ඔහු කරපු පාපේ නිසා අපි අඬනවද අපි අඬවන්න උත්සාහ කරනවා ඒත් අඬන්නේ නැහැ අඬන්න බෑ අපිට ඒ කියන්නේ අපි සැබෑ පසුතැවීමකට ඇවිල්ලා නැහැ. අපි දෙවියන් වහන්සේ ඉස්සරහා මේව අපිට හිත ගන්න බෑ. අපි පව්කාරද. අපි සැබෑ පසුතැවීමකට එනවා. අපේ කඳුළු ඔටෝ වැටෙන්නේ නැහැ. දාවිත් ඒකයි කරේ. ඇඬුවා. කෑවේ නැහැ. නිරාහාරව හිටියා. රජෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ පසුතැවීමකට ඇතුල් වුණා. ඔහු දෙවියන් වහන්සේ පණිවිඩය උට උට කිව්වා ඒ ඔහු කරපු පාපය ගැන උට තේරුණා සැබෑ පසුතැවීමකට ආවා ඒකයි ඔහුව රජකමෙන් එළියට දාන්න බැරි වුණේ හේතුව ඔහු සැබෑ පසුතැවීමකට ආපු නිසා දෙවිඳුන්ගේ කරුණාව ඔහු මත තිබුණා හලෙලූයා හලෙලූයා දඩුවම අයින් කරේ නෑ දඩුවම ඔහුට දුන්නා ඔහුගේ කොළුදලා ස්වාමීන් වහන්සේ ගත්තා හැබැයි ඔහුට දේව කරුණාව ලැබුණා ස්වාමීන් වහන්සේත් එක්ක ඉස්සරහට ගමන් කරා. හලෙලූයා. ඉතින් මම කියනවා අපි කරන පව් අපි ලියා ගන්න ඕන. නේ? ඒක කාටවත් පෙන්නන්න එපා. එතකොට කෙලින්ම කියයි මෙයා මේ පව් කරනවා කියන. නිසා අපි එක එක අතෑරියා. අපේ වචන අපේ පව් කියන්නේ අපි යාත්‍රා කරලා නැහැ මේ සතියම. පාපයක්. මේ සතියම යාත්‍රා කළා නැහැ. අපි දෙවියන් වහන්සේ දැනගෙනත් යාත්‍රා කළා නැහැ. විනාශ වෙන සෙනඟගෙන අපි යාත්‍රා කළා නැහැ. ඒකත් පාපයක්. මේ සතියම අපි ප්‍රශංසා කළා නැහැ දෙවියන් වහන්සේට. ඒකත් පාපයක්. ඇයි ඒ? උන්වහන්සේ අපිව ජීවත් කරනවා අපිට කන්න බන්න දෙනවා. අපිට උස්ම දෙනවා. අපි ප්‍රශංසා කරන්නේ නැහැ උන්වහන්සේට. මේකත් පාපයක්. පාපය කියන්නේ මේ එක දෙයක් නෙමෙයි හැම දෙයක් අපි උන්වහන්සේ තුල විශ්වාසවන්ත වැඩ කරන්නේ නැත්නම් ඒකත් පාපයක්. අපේ ඇදහිල්ල නැතුව අපි ලෝකයේ ආකාරයට වැඩ කරනවා ඒකත් පාපයක්. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේට වචනයට විරුද්ධව කරන හැම දෙයක්ම පාපයක් ලෙසයි ගණන් ගන්න. ඒ නිසා අපි හැරීමක් තිබෙන්න ඕන. හලෙලූයා. හලෙලූයා. දැන් යෝනා හිටියා. යෝනාට කිව්වා නිනිවේට යන්න කියලා. යෝනා දෙවෙනි වතාවට නිනිවේට ගියා. නිනිවේ මිනිස්යන් දුෂ්ට ලෙස ජීවත් වුණේ. යෝනා පණිවිඩය කිව්ව දවස් 40කින් නිනිවේ විනාශ කරනවා කියලා. ඒගොල්ලෝ මොනවද කරේ? සැබෑ පසුතැවීමකට ඇතුල් වුණා. සැබෑ පසුතැවීමකට ඇතුල් වුණා. ඒ නිසා මම ඔබට කියනවා දෙවියන් වහන්සේ ඇයි දන්නේ මට මේක කියන්න කිව්වේ මේ ඒ නිසා අපි තුල යම් කිසි වරදවක් තිබෙනවනම් අද දවස අපි හැරිලා ඒක අතාරින්න ඕන. හලෙලූයා. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේ කියන දේ වෙන්න යනවා. නිසා අපි බෙල්ලගම යෝනා පොතට තුන්වෙනි පරිච්ඡේදය. ස්වාමින් වහන්සේගේ වචනේ යෝනා වෙතට දෙවනි වර පැමිණ නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශ කරපන්නයි කීසේක. එවිට යෝනා නැගිට ස්වාමින් වහන්සේගේ වචනේ හැටියට නිනිවයට ගියේය. නිනිවය වනාහි 3 දවසක ගමන් ප්‍රමාණ වූ ඊතා මහත් නුවරක්ය. යෝනා නුවරට ඇතුල් වෙන්න පටන්ගෙන දවසක ගමන් යමින්
තව 40 දවසකින් නිනිවය හෙලා දමනු ලැබේයයි කියා ප්‍රකාශ කළේය. එවිට නිනිවයෙහි මිනිසයෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට උපවාසයක් ප්‍රසිද්ධ කර ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝනි රෙදි ඇඳගත්තෝය. right පොඩකින් දැන් බලන්න නිනිවේ කියන්නේ දුෂ්ට ඒ කියන්නේ අපරාධෙන් පිරුණා වූ මනුෂ්‍යයන් සිටියා වූ මේ නගරයක් නැත්නම් මේ ස්ථානයක් කියලා කියමුකෝ නුවරක් කියලා කියමුකෝ දැන් මොනවද උනේ යෝනා යන්න බය වුණෙත් ඒකයි පළවෙනි වතාවේ යෝනට නිනිවේට යන්න කිව්වහම යෝනා ගියේ නැත්තේ මොකද ඒ ස්ථානයේ ඒ තරම් දුෂ්ට කමේ පිරුණු මනුෂ්‍යයන් හිටියේ ඔහු ගිහිල්ලා ඒ වචනේ කියන්න බය වුණ නිසා තමයි ඔහු හැරිලා වෙනත් නැවකට නැගුණේ හැබැයි දෙවනි වතාවේ යෝනා යනවා නිනිවේට ගියාම මොනවද වෙන්නේ යෝනා ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කියපු වචනේ කිව්වම ඔවුන් දෙවියන් වහන්සේ කිව්ව වචනේ විශ්වාස කරා. හලෙලූයා. දෙවියන් වහන්සේ කිව්වේ නෑනේ. දෙවියන් වහන්සේ යෝනට කිව්වේ. යෝ බලන්න ඉතින් මේ දුෂ්ට කමේ මිනිස්යන් හිටියෝ නගරේ මේ මිනිස්යන් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ කියනකොට ඔවුන් විශ්වාස කරා. ඔවුන් විශ්වාස කරපු නිසා තමයි ඔවුන් මොනවද කරේ? ගෝණි රෙදි ඇඳගෙන උපවාසයක් කරන්න පටන් ගත්තා. හලෙලූයා. දැන් ඔබට කවුරු හරි ඇවිල්ලා කියනවා බ්‍රදර් සිස්ටර් පසුතැවෙන්න. අපි කියමු ලොකු කුණාටුවක් කියලා. ඔබට එන්න යනවා. ඔබ සමහර විට ඒක ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. දැන් නිනිවේ මෙච්චර දුෂ්ටකමෙන් පිරුණු මිනිස්සුන් ඉන්න නිනිවේ යෝනා ගිහිල්ලා කියනකොට ඕන් මේ වචනේ විශ්වාස කළා. යෝනා මොනවද කිව්වේ? දවස් 40න් මේ නුවර විනාශ කරන්න යනවා. මුළු නුවරම ඕන් මොනවද කරේ? නිනිවය වනාහි 3 දවසක ගමන් ප්‍රමාණය ඉතා මහත් නුවරක්ය. යෝනා නුවරට ඇතුල් වෙන්න පටන්ගෙන දවසක ගමන් යමින් තව 40 දවසකින් නිනිවය හෙලා දමනු ලැබේයයි කියා ප්‍රකාශ කළේය. එවිට නිනිවයෙහි මිනිසයෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට උපවාසයක් ප්‍රසිද්ධ කර ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝනි රෙදි ඇඳගත්තෝය. ඒ ආරංචිය නිනිවේ රජු වෙතට පැමිණෙන විට හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස තමාගේ සලුව අහක තබා ගෝනි රෙදි පෙරවාගෙන අලු පිට හිඳගත්තේය. තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට මිනිසෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා කිසි කෑමක් නොකත්වා වතුර නොබොත්වා මක්නිසාද මෘගයාද ගෝනි රෙදි පෙරවාගෙන දෙවියන් වහන්සේට බලවත් ලෙස මොරගසත්වා. එසේය ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලහත්කාරයෙන්ද හැරේවා. අප විනාශ නොවන ලෙස සමහර විට දෙවියන් වහන්සේ හැරි තැවි තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙන සේක්ද කියා දන්නේ කවුදැයි නිනිවේ ප්‍රකාශ කරන ලද්දේය. alright hallelujah. සැබෑ පසුතැවීමකට ආවා. ඔවුන් මුළු නුවරම මොනවද කරේ? ලොක්ඩවුන් කරා. නේ? ඉගෙන ආයතන ඔක්කොම වැහුවා. සදා සිව්පාවක් කෑම වල රස බලන්න බෑ කිව්වා. කොහොමද වෙන්නේ? ඉගෙන මුළු රටම වැහුවා. නිනිවේ දේශෙම වැහුවා. කිසි කර්මාන්තයක් වැඩ නැහැ. සදා සිව්පාවට කෑම නැහැ. කුඩා දරුවා ඉඳන් වැඩි මහල්ල දක්වා ඔවුන් මොනවද කරේ? සැබෑ පසුතැවීමකට කවදද අපිට එහෙම කරන්න පුළුවන්? ඔබගේ ගෙදර ස්වර්ගයෙන් වෙන්න යනවා. ඔබට පුළුවන් එක දවසක් දැන් අපි මේ වචන කතා කරනකොට සමහර විට ඔබට දැනෙන්නේ මේ මට නෙමෙයි කතා කරන්නේ අල්ලපු එක්කෙනාට දැන් සමහර වෙලාවට අපි එහෙම තමයි හිතන්නේ දැන් නිනිවේ කට්ටිය එහෙම නෙමෙයි ඔවුන් ඔක්කොම එකාමෙන් ස්වාමීන් වහන්සේට කනලව් කරන්න ගත්තා අපේ මේ උදාසීන උන්වහන්සේ අපිව ගලවයි කියලා විශ්වාස කරා. හලෙලූයා. හලෙලූයා. දැන් කවුද සැබෑ පසුතැවීමකට එන්න යන්නේ? කවුද තමන්ගේ පව් අදාරින්න යන්නේ? කවුද නිරාහාරව ඉඳලා ස්වාමීන් වහන්සේ කරපු පව් ගැන පසුතැවිලා හැරෙන්නේ? ඔවුන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. හලෙලූයා. ආටද එහෙම කරන්න පුළුවන්. මම පව්කාරයෙක් කියලා කවුද විශ්වාස කරන්නේ? දැන් ඔබට පුළුවන් නම් සැබෑ පසුතැවීමකට එන්න. ඔබට පුළුවන් නම් නිරාහාර ඔබට අත්හරින්න බැරි පව් තියෙනවා නිරාහාර
පසුතැවීමකට අඩමින් වැළපීමෙන් සිත ඉරාගෙන ස්වාමින් වහන්සේ වෙත එන්න ඔබගේ ගෙදර ස්වර්ගයෙන් දෙවියන් වහන්සේ කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේගේ අතේ ඔක්කොම තිබෙන්නේ. උන්වහන්සේ ළඟයි ඔක්කොම තිබෙන්නේ. අපි කීකරුණොත් අපි හැරුණොත් තමයි ඒවා අපිට ලැබෙන්නේ යන්නේ. හලෙලූයා. මම දැක්ක ඊයේ මම බයිබලයේ කියනකොට යෝහන් පොතේ තියෙනවා ස්වර්ගේ උන්වහන්සේ මේ අපිට අයින් කරලා තියෙන කොටස මිස වෙන කිසිවක් ලබන්න බෑ කියලා. ඒ කියන්නේ අපිට අයින් කරලා තියෙන දේ ලබා ගන්න අපි පසුතැවෙන්න ඕන, අපි හැරෙන්න ඕන, අපි යාත්‍රා කරන්න ඕන, දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕන. එතකොට ඒ අයින් කරපු කොටස අපිට ලබා ගන්න පුළුවන්. හලෙලූයා. දැන් කවුද පසුතැවෙන්නේ යන්නේ? දැක්කද? නිනිවේ මිනිස්සු මේ මට නෙමෙයි කියන්නේ අරගොල්ලන්ට තමයි ඔක කියන්නේ. නෑ නෑ මේ ඇවිල්ලා තියෙන පාලකයා හොඳ නෑ. ඒ නිසා තමයි මේ ඒගොල්ලෝ තමයි යාත්තා. නෑ. ඒගොල්ලෝ කාටවත් ඇඟිල්ල දික් කරේ නෑ. ඒගොල්ලෝ දැනගත්තා දෙවියන් වහන්සේගේ උදාහස මේක විශ්වාස කරා එන්න යනවා කියලා. ඔවුන් මොනවද කරේ? එකාමෙන් එකතු වෙලා නිරාහාරයක් ආරම්භ කරා. මුළු නුවරම ස්වාමින් වහන්සේට ඔවුන්ගේ වස්ත්‍ර ගනෝලා. ඒ කියන්නේ ගෝඩි රෙදි ඇඳගෙන රජුපවා සිංහාසනේ පල්ලෙහාට ඇවිල්ලා ඉබට ඇවිල්ලා ඔව් පව අනුමත ගෝණි ඇඳගෙන ස්වාමීන් වහන්සේලා ඒතර යටහත් වුණා. ඒ කියන්නේ ඒතර මොන් යටහත් බවට පැමුණුණා. ඕන් ස්වාමීන් වහන්සේට යාඥා කරා. කවදද අපි මේව ඔබ ගෝණි ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඔබ අලු නෑනේ ගෑස් නේ තියෙන්නේ. ගෑස් ලිපෝට තමයි අපිට ඉඳ ගන්න තියෙන්නේ. අලු නැති නිසා. හරි. කවන්නේ කොහේ ඉඳ සැබෑ පසුතැවීමකට එන්නේ කවදද? එදාට ඔබ සමාදානෙන් පිරෙන්න යනවා. හලෙලූයා. ඔබ ආශිර්වාද ලබන්න යන එදාට. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඉතින් අදයි දවස. දැන් ඔබගෙන් අහුවොත් ඔබ පව්කාරයෙක්ද කියලා. ඔබ කියයි නෑ මම පව් නෑ. එහෙම කියයි. නෑ ඔබ පව්කාරයෙක් නෙමෙයි. නේ? අපි චූටි වැරදි අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. අපේ වචන හොඳ නැහැ. නේ? අපේ සිතුවිලි හොඳ නැහැ. අපේ හදවත හොඳ නැහැ. මේ හදවතේ උන්වහන්සේට පෙරෙන්න ඉඩ නැහැ. කුණු පිළිලා නේ? නිසා මේවා අපි සුද්ධ කරගන්න ඕන. කවදද අපිට සුද්ධ කරගන්න පුළුවන්? පසුදෙවිලා දෙවියන් වහන්සේ අපට උදව් කරන්න යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දැන් ඔබ දන්නවා සැම්සන් කියන මිනිසයා ඔහුට දෙවියන් වහන්සේ කාරණා තුනක් කිව්වා. ඔහුගේ හිසට දැඩි පිහියක් තියන්න එපා කිව්වා. ඔහුට කිව්වා සරදීම බොන්න එපා කියලා. ඔහුට කිව්වා අපවිත්‍ර කෑම ගන්න එපා කියලා. කාරණා තුනක් කිව්වා. ඔහු ඒ තුනම ස්වාමීන් වහන්සේ කියපු තුනම කරා. කරන්න එපා කියපු දේ කරා. සාමාන්‍ය පොඩි ළමයට එපා කිව්වා නම් තමයි කරන්න හදන්නේ. කරන්න කිව්වනම් කරන්නේ නැහැ නේ. උදේ අරන් ගෙනහලා දෙන්න කිව්වනම් මලාට ගෙනහලා දෙන්නේ නැහැ. දැන් මේ දෙවියන් වහන්සේ කියපු කාරණා තුන එපා කියපු දේ ඔහු කරා. මොකද ඔහු දෙවියන් වහන්සේට කැප කරපු මිනිසෙක් නිසා. මොනවද උනේ? ඔහුව දෙවියන් වහන්සේ තුල තිබුණු ආත්මය මේ දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුලින් පහ වුණාට පස්සේ වයිස්ට්‍රිස්ටිය ඔහුගේ කොණ්ඩේ කැපුවා. මතකද? නැත්තම් ඔහුව ගැට ගහනවා අරයන් ගැට ගහනවා මේ ඔහු නිකන් නැගිටින්නේ නිකන් මං නැගිටිනවා වගේ. පොඩි නානේ. ඔහු නිකන් මේව යන්නවා කරියාම අර නන්නු කැඩිලා යනවා. බැඳුම් කැඩිලා යනවා. ඒ තරම් ශක්තිමත්. අපේ උන් සිමෙන්ති කොටයක් උස්සන 5 දෙනෙක් ඕන. කනගෑම ඔයාලට දෙයක් නැහැ. සම්සොන් හැබැයි මතක තියාගන්න. දෙවිතුන්ගේ ආත්මය ඔහු තුලින් පහව ගියාට පස්සේ මොනවද උනේ? ඔහු පිලිස්තිවරුන් ඔහුගේ ඇස් ඉකිල්ලුවා. පළවෙනි හේතුව දෙවියන් වහන්සේ කියපු දේ අපි එපා කියපු දේ අපි කරොත් උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩෙනවා. යක්ෂයා උත්සාහ කරන්නේ හැම වෙලාවෙම මොනවද කරන්නේ? උන්වහන්සේ එපා කියපු දේ තමයි ළඟට ගෙනහලා දෙන්නේ. අපේ අය අපි ඔක්කොම අපේ අය කරදින් අපි ඔක්කොම එපා කියපු දේ තමයි අපි ආස කරන්නේ නේ. ඒ නිසා මම කියනවා එපා කියපු දේ කරන්න එපා. මොනවද උනේ?
සැම්සන් තුල තිබුණු බලවත් ආත්මය මතක තියාගන්න කොණ්ඩේ නෙවෙයි තිබුණේ මිනිස්සු කියන්නේ සැම්සන් තුල කොණ්ඩේ තමයි බලය තිබුණේ කියලා නෑ කොණ්ඩේ කැපුවාම මොනවද උනේ ඈ එපා කියපු දෙන්නේ කරේ ඔව් කොහාටද යන්නේ තිම්මාට යන්න ගමන් කරනකොට තමයි අර සිංහයව වරුවේ එළුවේ කිරණක් මෙන් මහා සිංහෙක් අපේ ගෙදර කැරපොත් එක්ක පුටු උඩ අපි නගින් සැම්සන් සිංහයා අර චූටි සත්තුන්ට අපි අර ඉරිහිතයි සිංහෙක් ගාවනම් අපේ ගෙදරට මම ඉරන් ඉස්සෙල්ලා ඒ කාලේ සිංහෙක් ආව අපේ ගෙදර මඩ ලොකුයි ඈ බයික් එකකින් එන්නේ හරිද මම කෙලින්ම නම්බේ වල්ලී කියනලු ඉතින් බැලලා ඉතින් ඉතින් හැංග නෑ ඒ පස්සේ එයා පස්සේ නෑ මම බොරු කියන්නේ කවදාවත් අපේ අම්මලා ඉස්සරහට ගිහින් කියනවා උදා නෑ මම කියන්නේ ඒගොල්ලෝ නෑ කියන නිසා ඒගොල්ලෝ බුරුකාර වෙනවනේ මම හැංගෙනවා right රොයියන් දන්නෝ ඒවා ටික මම පල්ලියේ ගිටාර් ගහගෙන ඉන්න රොයියලත් දකිනවා බඩ දින අයියා කෙනෙක් මාව බලන්න එනවා ඒ විදිහට කියන පරණ මල්ලි ගිටාර් ගහනවද කියලා බලන්න මිනිහා ඉස්සරහ දොරට වෙලා ඉන්නවා ගේට් ඉස්සර මම පිටිපස්සේ දොරෙන් ගෙදර එනවා කමන්නේ right ඒ වගේ සිංහයෝ හිටියා right දැන් ඒ වගේ සිංහයෝ ඉතින් මේ සැම්සන්ට හම්බුනේ ශක්තිමත් සිංහේ තරුණ සිංහේ ඉල්ලුවේ කිරන්න වගේ ඇයි ඔබට මං දැන් සුමාන තුනකට ඉස්සෙල්ලා කිව්වානේ දෙවිදුන්ගේ ආත්මය ඔහු තුල තිබුණු නිසා හලෙලූයා හලෙලූයා දැන් දෙවිදුන්ගේ ආත්මය එළියට යන්නේ කොහොමද එපා කියපුව කරන නිසා පව්කාරයෙක් වුණාම වෛශ්‍රේෂ්ඨයක් ඔහුගේ කොණ්ඩ කපනවා ඇයි දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුලින් පහ වෙලා ඔහුගේ පිලිස්තිවරුන් ඇස් උකුල්ලලා දානවා දැන් මොන මම අවසන් කරන්නේ කියන්නේ දැන් මොන දාඩෝන් දාඩෝන් තමයි නමනේ right පිලිස්තිවරුන් නමස්කාර කරන්නේ මේ ඒගොල්ලෝ මේ හදාගත්ත මනුෂ්‍ය දෙවියන්ට තමයි නමස්කාර කරන්නේ උන් ක්‍රීඩා කරනවා ඒ කාලේ හොඳේ එතකොට දැන් ඇස්කලෝමු මේ සැම්සන් ඉන්නෝනේ ඕව දැන් පිලිස්තිවරුන් අල්ලලා ඕට දන්වැල් දාලා ඕව අරන් එනවා ක්‍රීඩා කරන්න එනවා දාඩෝන්ගේ ගුහේට එනවා එනකොට සැම්සන් පොඩි ආත්මාවක් කරනවා මම ඔබට ඒ ආත්මාව කියලා අපි ආත්මා කරන්න යනවා බලන්න එපා කිව්වහම මොනවද වෙන්නේ කරන්න එපා ළමයින්ට දෙමව්පියෝ කියනවා පුතේ එපා කියලා හොරෙන්මත් කරන්න එපා ළමයි ඒක දෙමව්පියෝ ඒක කරපු නිසා ඔවුන් අමාරු වෙట్లా ඉන්නේ ඒ නිසා එපා කියන්නේ right දෙවියන් වහන්සේ එපා කියන දේ කරන්න එපා කවදාවත් කොච්චර ඔබ සතුටු වෙන්න ලෝකේ දේවල් ඔබට ලැබුණා දෙවියන් වහන්සේ අකමැති නම් ඔබ කියන්න මට එපා දෙවියන් නැසුව මට කිසිවක් වැඩක් නැහැ කාටද එහෙම කියන්න පුළුවන් කාටද එහෙම කියන්න පුළුවන් දෙවියන් වහන්සේ නැත්තම් එතන මට වැඩක් නැහැ කාටද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබව අරන් යනවා උඩටම අරන් යනවා කාටද එහෙම කරන්න පුළුවන් අපි කැමතියි අපි ලෝකයේ ආකාරයට සතුටු වෙන්න. ලෝකයේ ආකාරයට අපි ජීවත් වෙන්න කැමතියි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඒකේ තියෙන භයානක තත්ත්වයක්. අපි සතුටු වෙන්න ටික කාලයයි ලෝකයේ ආකාරයට. අන්තිමට යක්ෂයා උඩට අරන් ගිහලා. ඉතින් එහාට අරන් යන්න තරම් නැහැ නේ උඩ. ඔහු ඉන්නේ පල්ලේ. පාතාලේ. ඔන්න පාස්ටර් කෙනෙක් මැරුණා. හොඳේ තම්පෙක් කියලා නෙමෙයි හොඳේ දැන් මැරුණාම ඕ ගියා අපායට ඔන්න ගියාට පස්සේ මේ පාස්ස බැලුවා අපාය මාරපන්නේ අපි දේශනා කරපු එකක්වත් අපායේ නෑ නිනිවේ නෑ ලෝදිය නෑ ගෙන්දගම් පොළව නෙමෙයි මාරපන් දැන් මේ පාස්ස කල්පනා කරනවා අපි මිනිස්සුන්ට බොරුනේ දේශනා කරේ. නිමිනි මේ මොනවද මේ
අපාය ගැන අපි බොරුනේ කියලා තියෙන්නේ. ඈ බොරුනේ කියලා තියෙන්නේ. ඈ දැන් හරි දුකයි මිනිස්සු ගැන. අයියෝ අපාය මාරපන්. දැන් ඔන්න ඔම ටික දවසක් ඉඳලා ඉස්සරහට පොඩ්ඩක් ගියාම අන්න දේශනා කරපු ඔක්කොම තියෙනවා. එක්කෙනෙක්ගේ තට්ටුවක් දාලා ඇහුවා මොකද මේ වෙනස් වුනේ? බ්‍රදර් ඔයා ඡන්දේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඡන්දේ කාලේ නේ ඔක්කොම දෙනවා කියලා කියන්නේ. ඡන්දේ කාලේ තමයි පාස්ටර් මැරිලා තියෙන්නේ අපාය. අපාය ඡන්දේ. ඒ නිසා රෝදිගුන් රයිට්. බයිබලයේ තියෙන ඔක්කොම ඇත්ත. රයිට්. පස්සේ තමයි පීලු කතාව ඒක. රයිට්. හලෙලූයා. දැන් මොනවද උනේ? දැන් සංසම්ම ගේනවා දාගොන්ගේ ගුලෙට. අසුගුල්ලලා අත් බැදලා සංසම් පොඩි ආත්මාවක් කරනවා. කියන මේ විනිශ්චයකාරය පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ. සම්සොන් ස්වාමීන් වහන්සේට යාඥා කොට අනේ ස්වාමියෝ දෙවියන් වහන්සේ මා සිහි කළ මැනව. දැන් මොනවද උනේ? සම්සොන් පොඩි ආත්මා. සම්සොන් බයිබලයේ මම හිතන්නේ 3 වතාවක් වගේ තමයි යාඥා කරපු එක ගැන ලියලා තියෙන්නේ. නේ? වැඩි දේවල් දෙපාරයි මම හිතන්නේ. රයිට් එක තැනක් වතුර නැති තැනක් ඔහු දෙවියන් වහන්සේට යාඥා කරනවා. හැබැයි දෙවියන් වහන්සේ ඉල්ලපු දේවල් ඔහුට සැපෙවුවා. රයිට් හලෙලූයා. දැන් ඔහු කියනවා අනේ ස්වාමීනි. ඒ කියන්නේ අනේ කියන්නේ ලොකු ප්‍රශ්නයක්, ලොකු පීඩාවක් නේ? අනේ කියලා ඔහු දෙවියන් වහන්සේට කතා කරනවා. අනේ ස්වාමීනි මට තව එක වතාවක් මොනවද කියන්නේ? අනේ ස්වාමියෝ දෙවියන් වහන්සේ මා සිහි කළ මැනව. රයිට් කියන්නේ. අනේ දෙවියන් වහන්සේ මාගේ ඇස් දෙක ගැන මා පිලිස්තිවරුන්ගෙන් එකවරටම පරිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය. හලෙලූයා. 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 මේ වතාවේ පමණක් මාව බලවත් කර මැනව. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි මොන පාපෙක හිටියත් මොන ප්‍රශ්නෙක හිටියත් අපි සැබෑ පසුතැවකට එනවනම් දෙවියන් වහන්සේ නැවත අපිව බලවත් කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. නැති වෙච්ච දේවල් අපට ලබා දෙන්න පුළුවන් දෙවි කෙනෙක් අපට සිටින්නේ. ආමේන්. ඔබට පුළුවන් ද කියන්න අනේ ස්වාමිනී මේ වතාවේ පමණ මට උපකාර කරන්න මාව සිහි කරන්න කාටද කියන්න පුළුවන්? ඔබ සැබෑ ලෙසින්ම ඔබට පුළුවන් ද දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න? දෙවියන් වහන්සේ අද දවස් ඔබට උදව් කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ඊළඟට කියමු. ඔන්න බලන්න. එතන ඔහු විනිශ්චයකාරයෙක් දෙවියන් වහන්සේ වුවපත් කරේ මනෝවගේ භාර්යාවගේ එසේ තමයි සැම්සොන්ව බිහි කරේ. ඇයි අවුරුදු 40ක් පිලිස්තිවරුන්ට ඊශ්‍රායල් දේශයේ වහල්කමට පත් කරලා තිබුණේ. එතකොට මිනිස්සු කන්නලම් කරනකොට මේ ස්වාමින් වහන්සේලා කතා කරනකොට තමයි වඳ ස්ත්‍රියකට තමයි මේ සැම්සොන්ව දෙවියන් වහන්සේ ඒ කුසල තමයි බිහි කරන්නේ. හලෙලූයා. හලෙලූයා. සැම්සොන් මහා බලවත් පුරුෂයෙක් හැටියට පොළවේ ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ වූ විනිශ්චයකාරයෙක් හැටියට පොළවේ දබල තිබුණේ. හැබැයි ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්ත අකීකරුකම් කරපු නිසා ඔහු මොනවද කරන්නේ? පිලිස්තුවර නැවත අල්ලලා ඔහු අසුගුල්ලනවා. අපි එපා කිව්වොත් යක්ෂයාට වහල්කමක් වෙන්න යනවා අපේ ජීවිතේ. අපි යක්ෂයාට වහල් වෙනවද? දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් එක්ක දෙවියන් වහන්සේගේ දඩුකමත් එක්ක අපි ගමන් කරනවා. ඔබ තමයි තීරණය කරන්න ඕන. හලෙලූයා. යක්ෂයට වහලෙක් වෙනවා නම් අපි ඒ ලෞකික ආශාවල් තුළ අපි ගමන් කරනවා. එපා කියන දේ කරනවා නම් අපි යක්ෂයට වහල් වෙන්න යනවා. ඒ නිසා මම ඔබට අද කියනවා ඔබ සැබෑ පසුතැවකට ආවොත් දෙවියන් වහන්සේ උදව් කරන්න යනවා ඔබට. හලෙලූයා. කියන්නේ මේ කියලා අපි යාත්‍රා කරමු. එවිට සම්සොන් රුහේ ඉසුලුවා වූ මැද කුළුණු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමින් පිලිස්තිවරුන් සමග මමත් නසිම් වාල් කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුනේය. එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනග පිට වැටුනේය. Alright, hallelujah. නැවත දෙවිඳුන්ගේ ආත්මය සම්සොන් තුල ආවා. මොනවද උනේ? සම්සොන් බලවත් වුණා. ගැට ගහලා තිබුණු මහා විශාල කණු අත් දෙක
ඇදලා ගන්නකොට මේ කණු බිමට ඇදගෙන වැටුණා. කොහොමද? දෙවියන් වහන්සේගේ බලය. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දැන් ඔබ පලි ගන්න ඔබ මේ නැවත බලය ඉල්ලන්න එපා. එතන වෙන කතන්දරයක් තියෙන්නේ හොඳේ. එතන දෙවියන් වහන්සේට විරුද්ධව කරන මේ මනුෂ්‍යන් එක්ක ෆයිට් එකක් එතන පරණ කිවිසුමේනේ. හොඳේ. රයිට්. අපිට අනේ අම්මෝ නැන්දම්මත් එක්ක ස්වාමිනේ මේ පලි ගන්න මාව නැවත බලවත් කරන්න. ඒවා කියන්න බෑ හොඳේ. අත ඔබ එහෙම බෑ. ඒවා උටු නෑ. රයිට්. ඔබ ඉල්ලන්න බෑ. පසුතැවීමකට දෙවියන් වහන්සේ උදව් කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ඔබ බලවත් වෙන්න කැමතිද? ඔබ ආලයෙන් සුදාත්මෙන් පිරෙන්න කැමතිද? එහෙනම් සැබෑ පසුතැවීමකට අපි එන්න ඕන. හලෙලූයා. 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 මේ මිනිස්සු අමාරුව වැටුනහම තමයි දෙයියෝ හොයන්නේ. මං කියන ඔබට කවදාවත් මොන ප්‍රශ්නේ වුණා දෙවියන් වහන්සේ අත්හරින්න එපා. හලෙලූයා. දෙවියන් වහන්සේ විතරයි අපට උපකාර කරන්නේ. ආමේන්. ආමේන්. වහන්සේ අපට උදව් කරනවා. හලෙලූයා. නිසා දෙයියෝ නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා අපි නැගිට සිට අපි ආත්මා කරමු. මේ සැබෑ පසුතැවීමකට එමු. වහන්සේ කියමු අපට උදව් කරන්න. මොකද කියන්නේ ස්වාමීන් වහන්සේලා උදව් කරන්න කියලා. වහන්සේ